අම්බෝ පුදුම රස්නයක් නේ තියෙන්නේ. මේ නංගි වෙලාව පොඩ්ඩක් කියන්න පුළුවන්ද? 077743666. වෙලාව ඇහුව විතරයි නම්බරේම කිව්වා. මේ නංගි අපි දෙන්න කෝපි එකක් බොන ගමන් වෙලාව ගැන කතා කරමු. යන්ද? මම ආව ගෙදරින් ඩ්‍රොප් කරන්න. හායි. මම මේ නංගිය කොහෙද හරි දැකලා තියෙනවා. මට මීටර වෙන්නේ නැහැ නේ කොහෙද කියලා. බස් එකේදීද? නංගි account පන්ති නානේ. මුදුම රස්නියක් තියෙන්නේ නේ. අම්බෝ. කැවිලි උකුරා පොඩ්ඩ තිබ්බනම් පංකත් 5යි. යන්න කවුරුත් නැහැ. ඒක නෙවෙයි නංගි. රතු පාට වෙලා තිබ්බ හත දැක්කේ නැද්ද? නංගිගේ මොන විදියම අයියා. නංගි මේ ක්ලාස් එකට යන ගමන්ද නැත්තම් එන ගමන්ද? නංගිට කියන්න ක්ලාස් ගිහිල්ලා ඉවර නම් එහා පැත්තේ තියෙනවා වැව. අපල් වලට කියාපු පොට් එක අපිට කොහෙද ඉති වාසනාව නැණි. කෙල්ලෙක් ඉන්න බෑ යන්න. නංගි මට චුට්ටක් වෙලාව කියනවා. අයිනේ පරයක් ගන්න. මට මගේ පාඩුව එන්න දීලා. මොන මගුලක්ද මෙතන මේ? මට කොල්ලෙක් ඉන්නවා. හරි හරි ඉතින් මං ඇහුවේ වෙලාවනේ පොඩ්ඩක් ඉතින්. අයිනේ පාඩුව ගන්න. එකපාරක් කිව්වම. වෙලාව පළවෙනි මෙතනින්. වේ නංගි වෙලාව පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේ මම අහුවේ වෙලාව විතරයි. අයියෝ වරද නෑ මෙතන. ඊට පස්සේ මම පොලිසියට නෑදනවා. ගෑණියෙක් ඉන්නේ නෑ මෙතන. අනේ පින්වත් පුංචි මහත්තයෝ මට මේ දවල්ට කන්න කීයක් හරි දෙන්නකෝ. මගේ අතක් නෑ. ගහෙන් වැටිලා අත කැව්වා. අතකුත් නෑනේ. අනේ බොහෝම පිං. රුපියල් 200ක්ම අද දවස දුන්න වැටිම ගාන. අතේ තිබ්බනම් දෙනවා. බොහෝම පිං කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. කොහින් එන්න? මම බණ්ඩේ ගොඩනේ ඉන්නේ. කොහෙද ඉන්නේ? එන්නේ කියන්නකො අප්පඩක් කාලා. අනේ පුංචි මහත්තයෝ මගේ මේ අතක් නෑ ගහෙන් වැටිලා. පුළුවන් නම් මට මේ උපකාරයක් කරන්න කෑම වේලක් කන්න. මේ පොඩක් ඉන්න හිගන්නෙක් ඇවිල්ලා. පොඩ ඉන්නකො. මේ විවුස්සන වැඩක් ඈ. කොහොම ඉන්නකො පොඩ. පුංචි මහත්තයෝ හෙලෝ යාළුවනේ. මම අද හවස ආවා බන්ටක පැත්තට. ඔයාලට කියන්නේ හරිම සුන්දරයි බන්ටක. අපේ ඉතින් වැව කොහොමද ලස්සනයි. ඔයාලට කියන්න මම බන්ටකට ආවට පස්සේ මට හම්බුණා යාචකේ. හලෝ සතුන් හලෝ. මට හම්බුණා යාචකයා මේ ඉන්නේ. ඇටකුත් නෑ. කන්නත් බෑ. බොන්නත් බෑ. හැබැයි මං අරන් දුන්නේ ෆ්‍රයිඩ් රයිස්. මරුවට කියන්න ෆ්‍රයිඩ් රයිස් අරන් දීලා කන්න බොන්න දීලා ඔක්කොම කරලා තවා දැන් තියෙන්නේ මේ අහන්නකො. ඔයාලට පුළුවන් නම් මගේ account number එක දාලා තියෙනවා. ඒකට සල්ලි කීයක් හරි දාන්න මේ යාත්‍රිකයන් ඉන්න තැනක් හදලා දෙන්න. අනිවාර්යෙන් තට්ටු දෙකට ගියක් ගහලා දෙනවම තමයි. account number එක තියෙනවා. කට්ටිය එන share කරලා follow කරලා like කරලා comment කරලා support එකක් දෙන්න යාචකයටයි මටයි. යාචකයා
මහත්තයෝ දැන් අර මට අරන් දෙන්නයි කිව්ව කෑම මට දැන් අරන් දෙන්නකෝ ඉතින් මොන කෑමද අයිසේ පිස්සු තමයි. අනේ එහෙනම් මට කීයක් හරි දෙන්නකෝ මං කීයක් හරි දෙන්න. කිව්වනේ කාට හරි මගේ account number එක දානවා කියලා මේ account number ලියා ගන්නවද මගේ උඩ ඉතර මුලක් තියනවද බා? ඒක වැඩි ගණන් ගන්න එපා. මෙන්න මේක අරගෙන ගිහලා කාහම් මොනවා? මේ මොම්බේ දැම්ම රුපියල් දෙකක්ද මොනවද ගත්තේ? මගේ මේකේ තියෙන්නේ 10 5 විතරයි යකෝ දෙකක් මේක ඩිප පේනවා තියනවා කියලා හරි හරි ඔය දෙක තියාගෙන සෙල්ලම් කරනකො ගිහිල්ලා මට වද දෙන්න නැතුව. අනික අතක් නැහැ කිව්වනේ. අත තියාගෙන මොනවද ඔය අයිසේ බොරු වැඩ කරන්නේ? මිනිස්සු කරවට්ටන්න එපා. ඈ යකෝ දැන් අර කෝල් ඇත්ත කෝල් අරගෙන දැන් මේ කිව්වේ මට උදව් කරනවා කියලා තෝපිනේ මේ හිඟානු කහිඟා කන්නේ පරමල්ලා රුපියල් දෙකක් දුන්න මොකම ගහනවද? බඩගිනි වෙලා මාගිය කල කැන්දිමට වෙනලාවේ මහත්තයෝ ටිකක් දුන්න අනේ මචං අන්න ඔය කරකට නතර කරගනින් බං. අනේ කනක් දෙන්න නෑ ඕයි. අනේ ඊරේට කාපුකම දවල්ට කට කීයක් හරි දෙන්න මගේ අත නෑ මං ගහේ පල්ල වැටිලා අත නෑ. උඹේ අත හොදට තියෙනවා. මම දන්නවා බං උඹේ ශේත්‍රේ. ඒක නෙවෙයි අනේ කරුණා කරලා මට අඩුම තරමේ රුපියල් 50ක්වත් දෙන්න මට දවල්ට කන්න අහපන්. බොහෝම පිං මම මහත්තයලාගේ සීයලාට ආච්චිලාට අම්මට තාත්තට හැම එක්කෙනාටම පින් දෙන්න ඒ මුකෙක්වත් බෑ ඕයි. සල්ලි නැතින්ද දාලා ගියා බං. ගෑලිත් දාලා ගියා. ඔබට කියන්න උඹ ඊයේ රෑට කාලා මම පෙරාද රෑට කාලත් නෑ යකෝ. ඊම් පෙරේද කෑවේ මඤ්ඤොක්ක කෑල්ලා. බාඩෝ බම් මේ කරුම ජීවිතේ සල්ලි නැතුව පිස්සු ඇදිලා ඉන්නේ. රුපියල් 80ක් තියෙනවා බණින් ගෙඩියක් කවුද දෙන්න අඩෝ සිරාවට පට්ට ආදරයෝයි. ඒකනේ මම උඹෙන් අහන්නව හිටියේ මෙන්න මේ පැත්තට ආවට පස්සේ. මේ ඔබ ඔය මහත්තුරුගෙන් ගාන කඩා ගන්නකොට දවසට කොච්චරක් විතර හම්බ කරනවද බා? සාමාන්‍යයෙන් මේක උත්සන් හොඳ මහත්තයෙක් ගාවට ගියොත් ඉතින් කල්ල මරේ මහත්තයලා 7-8 දෙනෙක් ගාවට ගියා දවසට ඉතින් කොහොමත් 7-8 සුවර් සයිසොත් ඒ තරමට වාසී මේක කොයියකෝ අනේ වගේ කකුල බලලා අනේ කවුරු හරි වාතේ කිලාලා කිය කරදෙන්න මේ මිනිස්සුගේ අතේ පොළොත් කකුල වැඩ කරන්නේ කියන්නේ ඔබ කරන අමාරුයි. යකෝ මෙන්න මෙතන ඉන්න මේක හිඟා කනවා මගේ බඩ කොතරම් මේක අපි පවුඩට පයින් ගන්නවා හිඟන්නු බෝමලා හැමතැනම බඩ කියන්නේ හරිද? අපේ කොට්ටක් තියෙනවා බුරියානි පාරක් කෑව මොකුත් නැහැ පිස්සු හැදෙනවා. මේ යමන්ද යන්යා අද රැට කමු. සෙට් වෙලා ඔව් ඔව්. වැඩකුත් නැහැ මම තාදින වරුනේ අඩියක් ගාලා අපත් දාන්නෝනේ. බිල් එක මං ගෙවන්න කීයද මල්ලි මේ කාඩ් පේමන්ට් තියනවනේ මෙන් ගෙවන්න ඔබ තියාගනින් මං ගෙවන්නම් බා It's okay bro, it's okay. නෑ නෑ මුගෙත් මූ කියන දේ යන්න නැතව මූ කියන දේ යන්න නැතව මේ මේකෙන් ගෙවන්නකෝ යා මම බිල ගෙව්වා බං. බිල ගෙව්වා බං. ඔබ කොහේ වෙලාද මං බිල ගෙව්වේ මම ආව ගමන් මේකට ඔන්නේ ඕඩර් එක දාලා බිල ගෙව්වා එතනදී. ටිප් එක ඒකත් මම දුන්නා. මැච් එක බලන්න. වෙලෝ අවුනේ මරු කියන දිනුන්නේ බං. මේ අපේ ඉතර බාන්න හා බිල් එක කීයට වලේ 1200 මම උඹට දුන්නා 500ක්. අපි දෙන්නේ බං කොකෝ කෝල එකකට එක්ක. මල්ලි කාලේ ගන්න. ඉතසාලි ගන්න දෙනවා හරි ඊකේ. යා කොහොමද කාලේ මතක. ඈ තමා කාල අය කන්න තියෙන තියන්තරම වෙන්නේ ආරක. අල්ලදලා උඹ අය තිබ්බේ නෝ බං. මගොලත් වෙයි බා ඒ මම ලස කෑම එක. ආ
නිකන් බලු වැඩ කරන්න එපා ඔයි. බලන පිං ඈ. පාත මහාන තොරල මොන ගලන්න තරගන්න 1200 බිල් එක දෙන්න ඕක දෙන්න දෙන්න වාත දෙන්න අඩෝ ඒ තව කන්න දිනෝ ඔයි. ඉවරයි ආ එයි 1200 ගාන යන්න වාත පොඩක් කන්න දෙන්න වෙනවා මොකක්ද බං ඉන්නේ දැන් උදේ දීපන්. හරි මොන ගාන නැද්ද මට කොහෙන්ද ගන්නේ? මම තුඹල දෙන්න කොට්ටරක් දෙන්නවා කියලා. මට ප්‍රවේශයක් වන්න නෑකෝ මොකද නේද යකෝ 1200 දෙක කාලෙම මතකනේ. ඒ කතාව එතකොට මං කිව්වේ මොකක්ද සල්ලේද කියලා මම තුඹල මට අරන් දෙන්න කියලා. ගුණ කාලෙකින් පොත්තුවක් ඇයි. දමෝන. බලපං. සි. මම හිතුව බලන්න ගාව සල්ලි ඇති කියලා. ගාව හොඳ බං සල්ලි දෙන්නේ එන්නේ කෑ ගන්න බා අන්තර මේ ඔය හොදලා එන්නලු බං අර මුදුලේ මතු ගන්න තියෙනවා මුදුන? ඒකත් අතු ගන්න දෙනවලු අර ටොයිලට් එක හොදන්නත් තියෙනවා ෆ්ලැට් එක? උදින් කාපුවට ගෙවන්න මේ සල්ලි නැත්තම් මොනව කරන්නද දැන් අරෙල්ල අයියෝ පොත්තු ගන්න දුන්නේ ගායන බිබලකෝ. මං කිව්වේ කොහොමද ප්ලේස් එක ඒකනේ මං කොහමද හොඳයිනේ මේ තව තැනක් තියෙනවා බං මේ වගේම හරිද ඉතින් දෙනවා අරුනේ නුවරට ටිකක් එහෙන් තියෙන්නේ. පට්ට ලස්සන කන්දක් ඈ. ආය මුකුත් නෑ ටෙන්ට් එකක් ගහලා එළියට ගිහිල්ලා චූපාරක් දැම්ම කියන්නේ සුපිරි විව් එක. නෑ ආය මන්නම් කියන්නේ අපි සෙට් එක එකතු වෙලා යමන් ඔය ට්‍රිප් එක. යමු හෙට පෝයනේ බං. උඹලා වීල් එකක් ගන්න පුළුවන්කම තියෙද්දි නොගිනුත් බෑනේ. කාගෙන් 1000ක් විතර එකතු කරලා නැති බං වීල්ලට තෙල් ටිකක් ගහගන්න ඒකනේ. එහෙනම් ගිහින් ලෙමු. අනික එතෙන්ද ගියා කියන්නේ ආයේ පිස්සු වැටෙනවා. අපි උදේට රොටියක් එම කාලා පට්ට ආදල්ලක් ගන්න තියෙන්නේ ආයේ. නැත්තම් ඔය කියනකොට වෙන්නේ අමිලා. ඒ වරෙන්කෝ. වැඩ බං අප්පච්චින් ඇලිලා බොහොම ආරුවෙන් ආවේ මොකද දැන් මේ හෙට වැඩේ යනවද නැද්ද මට හරියට කියපන්කෝ මොකද මට මේ අප්පච්චිට හරියට කියන්න ඕනේ බං බොහොම ආරුවෙන් මේ හෙට දවසත් ඔය ෆ්‍රී කරගත්තා වරෙන් කැවිලි ඉතගනින්කෝ. ඒ වැඩේ කොහොමද යනවා ඔව්. ඔබට කියන්න හෙට පෝය හරිද? ඔව් දන්නා පොයද කියලා දන්නවා බං කොරම නිවාඩුනේ. මං කිව්වේ නුවර ටිකක් එහාට යනකොට ලොකු කන්දක් තියෙනවා. ඔය කන්ද උඩට නැගලා නිකන් ආතල් එකේ කැපිට් පාරක් ගාලා සපත් දාන්න තියෙන්නේ බා. දැන් මුන්ගේ වාහනේ බල වීල් එක හරිද ඉල්ලෙක් ගන්න නිකන් සුදුව මොනවා හරි අරන් ගියාලා රත් වෙලා ඉන්න කන්ද ඔවා එකක්. ගෙනියන්න බෑ අපි හෙට ගිහලා මොනවා හරි කරගමු ඒතොර තෙල් ගහගන්න සල්ලි ටික එහෙමයි දැන් අපේ බජට් හරිනේ 1000 වැටුණා 10 මොනව කරන්නද 2500ක්වත් එක ගතිය තියෙන්න ඕනේ ඔව් ඉතින් නැත්තම් කන්න පොඩ නෑනේ. ඔව් එහෙම තියෙන්න බයි මමයි මූයි තා සුජිතු. ඕනේ ඔව්ල නෑනේ. මොනවා හරි කරගන්න බැරියේ ඔව් ඔව් ගියාට පස්සේ මේ මොනා කරන්නද? ඌර යමන් උදේ නම් ඈ උදේ කීයට දැන්නේ පහට විතර යන්න හතරට හතරට. ආන්දර පිටත් හරි මට නින්ද යන්නේ අප ට්‍රිප් එකලා ගෙනට උදේට. එහෙනම් මේ හෙට උදේ හම්බ. වෙනවාගෙන මේ පාර යන්න ඕනේ ඈ එන සෙට් එකමු බා මේ පාර යලා ලොවෙත්. හරි හරි එන මට දැන් හිටු උදේ අනේ ඉඳ මේ වැඩ වගේක් තියෙනවා කරගන්න හරියට ගිහින් ඉවරලා මේ බුලත් එක්කුත් අරගෙන හාල් එක්කුත් ගෙදරට දාන්න තියෙනවා මටත් තියෙනවා මම උඹලට උදේට මස් හදාගෙන ඉන්නේ. එන හැමෝම මාත් එක්කම මේ හරියටද? ඔබ වීල් එක පොඩ්ඩක් චෙක් කරගෙන ටයර් එක අපි දෙන ගිහින් ගණන් ඉරදා පන්. Several days later. කටුසු කන්දේ යම මේක මරු කන්ද ඈ කටුසු කන්දේ යම ආපහු මං හෙට දැක්කා. පෝයනේ බං. කොහමද සෙනගත්තේ නැති. ඊයේ පාර එක යන්නත් බැරුණානේ අනිවාර්යයෙන් මේ හෙට යන්න ඕනේ ඈ මේ ආපහු මේ තව එකක් තමයි මේ ටෙන්ට් එකක් ගන්න ඕනේ උඩට ගිහිල්ලා කැම්පින් කරන්න. පිස්සුද බං? 5000ක් ඕනේ. අපේ ගෙදර එක ටෙන්ට් එකක් තියෙනවා උඹලා ගෙදරක් තියෙනවා මම දැකලා තියෙනවා උඹලා කමතේම දාලා තියෙනවා කළු ටෙන්ට් එක බීවේල් එකනේ. ඔව් ඒකයි උඹලා ගෙදරක් ටෙන්ට් තියෙනවා ටෙන්ට් උන දාන් යම වීල් එක ඒක ගැහුවගෙන කම කරන ඉතිය ගන්න පුළුවන් ඒක ඇතුලේ. වැඩක් නෑ බං ආ ඒක ගහුව කියන සතෙක්වත් ඉන්නේ නෑනේ බං ඔව් අර ටෙන්ට් එක 5000ක් දීලා ගත්ත වෙලේ යකෝ ගෙදර ගියටවත් දෙන්නලු ඒ ටෙන්ට් එක. ප්‍රශ්න නෑ ටෙන් තියෙනවනේ ඔව්. මේ එහෙම කරමු උඹලා වීල් එක දැන් මේ සර්විස් කරාද කොම කරලා තියෙන්නේ බං ආ එන ප්‍රශ්න නෑනේ එහෙනම් 1500 1500 වත් දාලා යම්. ඔව් ඔව්
2500 ගන්න දාව. 2500 දාමු. මේ දැන් සුජිත ඇයි දන්නේ නැහනේ. රිතනවා. හෙට උදේ 5 වෙනකොට මුංගගේ ගාවට එනවා කිව්වා. 6 months later. මේ ඔච්චර කල්පනා කරත් ඔච්චර තමයි. මන්නම් කියන්නේ බං අර මේ ඔය කදු ගාන යන්නේ නැතුව අපේ එහා පැත්තේ තට්ට ගලා තියෙන්නේ. ඕකට නගමුකෝ බං. අර බේනේ. ඒකට නෙමෙයි. එහෙනම් එදා පාරේ මං සීගිරි. ළඟයිනේ බං. සීගිරි හොඳයි. සීගිරි හොඳයි තමයි. කැම්පින් ගහන්න දෙයක් දන්නේ නැහැ උඩ. කැම්පින් ගහන්න දෙනවා මං සීගිරි ගාලා උඩ. පිදුරන් ගලයා මං ඊට පස්සේ. අවුලක් නැහැ. මං හිතන්නේ බං ගියේ පාරේ ඊට ඉස්සෙල්ලා පාරේ බං දුර වැඩි හින්දා මොකක් හරි සීන් එකක් වෙන්නේ නැත්නම්. හරි කියන්නේ බං ඒවට අර කට්ටිය වස්වදිනවා කියන්නේ. අන්න ඒක බලන්න බං යන්න කලින් මේ Facebook එකේ දාන අපි මෙහෙ යනවා මේ යනවා කියලා ඇස්වාව දිනවත් ඇති බං. සාදු ඇයි පිංගත දානේ ගෙන ආවද අලනෝමල් තන්තරන්න ඔදියාත් තන්තරන්න සම්බෝල කචල් අනෝ රංග මොකද කරන්නේ ඇල පොඩ්ඩක් සුද්ධ කරනවා බං. වතුර දෙනවා කියන්නේ කුඹුර වලට. පොඩ්ඩක් මේ ගල් ටික අයින් කරලා පෝල් වට හිරවලා බං ගල් ටික. මන් දන්නේ ඉතින් අවසට චූටියට එකක් කරලා ඉන්න සැපේ. ඔන්න වැඩ පැත්තකින් දාලා හවසට චුට්ටක් කරගෙන ඉන්නකො මැරිලා නැති ටිකනේ ඔය. උඹ වගේ මොංගලෙන් නෙවෙයි දැන් කොයිද ඔය බේබත් දෙකයි බීලා යන්නේ. අපේ කොල්ල සෙට් එක ට්‍රිප් එකක් කරන්න දාගන්නනේ. මං තමයි සංවිධායක. මම යනවා කොල්ල ටික එක රාශී කරගෙන යන ගමන ප්ලෑන් කරන්න. බේනවනේ යන්න. අපි කොහෙද යන්නේ බදුල්ල එවැදින ඒවට කයිදින තව යල්ලි. එක 5000යි බේනවනේ යන්න නේ. මොකද්ද ට්‍රිප් යන්න? අනේ මේ තෝ ඵලයන් බං යන්න මේ මෙච්චර මේ වැඩ ආස්තේ මේ ට්‍රිප් යන්න පිස්සුද බං? වැඩක් කරගනින්. කාසිකමල් ට්‍රිප් යන්න කතා කරමු. ඵලයන් යන්න. ඒ බැනපු පැනිල්ලට නම් වෙරිත් තිබුණා. ජීවිතේ පළවෙනි පාර ට්‍රිප් එකක් යන්න යන්නේ ඒකට කොසු අදිනවා. ඉරුමිකියයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවියයි මේ වසන්තේ යලිත් නොමයේ ඉසීදිනේ හිඟි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්